yes. They've linked Epstein. Investigating this continue to reach. The government response, the payment of 20. මේ වෙනකොට මුළු ලෝකයම ගිනි අරගෙන ඉවරයි. දැන් පොඩ්ඩක් සද්ද නැති වුණත් ලෝක දේශපාලනේ උඩි යටිකුරු වෙන්න නියමිතයි. මේකට හේතුව තමයි පහුගියදා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඒ කියන්නේ DOJ එක විසින් ප්‍රසිද්ධ කරපු එප්ස්ටීන් ෆයිල්ස්. මේ ෆයිල්ස් වල ලිපිගොනු මිලියන 3.5ක් තියෙනවා. සෙල්ලම් නැහැ. තව එන්නත් තියෙනවා. ෆොටෝස් 1,80,000ක්, වීඩියෝස් 2,000ක්. එතකොට මේ ෆයිල්ස් වල තියෙන්නේ මොන වගේ තොරතුරුද? එප්ස්ටීන් ෆයිල්ස් වල අධිකරණ ලේඛන, ගුවන් ගමන් ලොග්ස්, ඊමේල්ස්, ඒ දවස්වල ආපු MMS, SMS, නඩුවලට අදාළ තොරතුරු, සාක්ෂි ප්‍රකාශන, බැංකු නිල වාර්තා වගේ බොහොමයක් දේවල් අන්තර්ගත වෙනවා. මේකෙන් බ්‍රිතාන්‍ය රජපවුල, යුරෝපා රාජ්‍ය නායකින්, බුද්ධි සේවාවන්, මාධ්‍ය ආයතන, ගායක ගායිකාවන්, නළු නිලියන්, ව්‍යාපාරිකින් වගේ ගොඩාක් අය ගැන තොරතුරු එළියට එන්න ගත්තා. එප්ස්ටීන් ෆයිල්ස් වල ඉන්දියාවේ අම්බානි, හිටපු ජනාධිපති කෙනෙක් වන බිල් ක්ලින්ටන්, ඩොනල්ඩ් ට්‍රම්ප්, ස්ටීවන් බැනන්, ලැරි සමර්ස්, ප්‍රින්ස් ඇන්ඩ්‍රියු, ඉලෝන් මස්ක්, නයෝමි කැම්බෙල්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ස්ටීවන් හෝකින්ස්, බිල් ගේට්ස් වගේ අති දැවන්ත චරිතවල නම් සඳහන් වෙනවා. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ නම් සඳහන් වූ පමණින් ඒ අය වැරදිකරුවන් වෙන්නේ නැහැ. ඒත් යම් හේතුවකට ඒ අයගේ නම් එප්ස්ටීන් ෆයිල්ස් වල තියෙනවා. එප්ස්ටීන් ෆයිල්ස් වල ශ්‍රී ලංකාව ගැනත් දැන් 188කදී කතා කරලා තිනවා. මේක ශ්‍රී ලංකාවේ මාධ්‍ය පවා වාර්තා කරා. හැබැයි මේ වෙනකොට 203ක් දක්වා ඒ ඉලක්කම වැඩි වෙලා තියෙනවා. ලෝක බලවතුන්, දේශපාලන නායකින්, ව්‍යාපාරිකින් එක්ක විශේෂ සම්බන්ධතා පවත්වපු ජෙෆ්රි එප්ස්ටීන් මේ දේවල් කළේ කොහොමද කියලා අපි බලමු. මම මේ කතාව මුලින්ම මෙන්න මෙහෙම පටන් ගන්නම්. ඔයාලට පුළුවන් DOJ එකේ ඔෆිෂියල් සයිට් එකට ගිහිල්ලා එප්ස්ටීන් ලයිබ්‍රරි එකට ගිහින් ශ්‍රී ලංකා කියලා සර්ච් කරලා බලන්න. මුලින් 188ක් තිබුණට පස්සේ ඒක 179ක් වුණා. හැබැයි මේ වෙනකොට ඒක 203 දක්වා ඉහළ ගිහිල්ලා තිනවා. මේක තව අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි මේ ලිපිගොනු අප්ලෝඩ් කරද්දී එකම ඩොකියුමන්ට්ස් නැවත විවිධ කැටගරිස් යටතේ අප්ලෝඩ් කිරීම. දැන් ආයෙමත් ඒවා විසඳගෙන පිළිවෙලකට හදාගෙන යනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගැන තියෙන වාර ගාන, ලංකාවේ නම සඳහන් වෙන වාර ගාන තව වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. අපි දැන් යමු එප්ස්ටීන් ගැන කට්ටියක් ඉන්න කතා බලන්න. Google search කළොත් ඔයාට බලා ගන්න පුළුවන් ජෙෆ්රි එප්ස්ටීන් කියන්නේ ඇමරිකානු ෆයිනෑන්සර් කෙනෙක්, ළමා ලිංගික අපරාධකරුවෙක්, අනුක්‍රමික ස්ත්‍රී දූෂකෙක් සහ මිනිස් ජාවාරම් කරුවෙක් කියලා පැහැදිලිව සඳහන් කරලා තිනවා. එංගලන්ත රාජකීය පවුල් එක්ක සම්බන්ධතා, බාල වයස්කාර ගැහැණු දරුවන් අපයෝජනය, රහස් සංවිධාන වලට තොරතුරු ලබා දීම, මූල්‍ය ගනුදෙනු වගේ දේවල් ඉතා රහස් විදියට කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ හැම දෙයක්ම පිළිවෙලට මුල ඉඳන් බලන්න කලින් ජෙෆ්රි එප්ස්ටීන්ගේ ජීවිතයේ මුල් කාලේ ඉඳන් තොරතුරු අපි ඉක්මනට බලලා ඉමු. 1953 ජනවාරි 20 නිව්යෝර්ක් බෲක්ලින් වල ජෙෆ්රි එඩ්වර්ඩ් එප්ස්ටීන් පවුලේ වැඩිමලා විදියට උපත ලබනවා. එප්ස්ටීන්ගේ පවුල යුදෙව් ජාතික පවුලක්. එප්ස්ටීන් පුංචි කාලේදී ගණිත විෂයට ගොඩාක් දක්ෂ කෙනෙක්. එප්ස්ටීන්ගේ පියා සේමර් ජී එප්ස්ටීන්, මව පවුලින් එප්ස්ටීන්. එප්ස්ටීන්ගේ මව රුසියානු සම්භාවයක් සහිත කාන්තාවක්. පුංචි කාලේ එප්ස්ටීන් බොහොම නිහඬ කෙනෙක්. තනිවම ඉගෙන ගන්න ආස, චිත්‍ර අඳින්න කැමති, පියානෝ ප්ලේ කරන්න කැමති කෙනෙක්. ඉගෙන ගන්න දක්ෂ එප්ස්ටීන් ශ්‍රේණි දෙකක් ඉස්සරහින් තමයි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ. 1971 දී Courant Institute of Mathematical Sciences at New York University එකට ගිහින් උපාධියක් නැතුවම එළියට ඇවිල්ලා. එප්ස්ටීන් හැම වෙලාවෙම දේවල් ඉතා ඉක්මනින් කරලා ඉවර කරන්න උත්සාහ කරපු කෙනෙක්. 6 වසරේ ඉගෙන ගන්න ඕන කෙනා 8 වසරේ ගියා වගේ අවුරුද්දෙන් උපාධිය අරගන්නේ කොහොමද කියලා මෙයා හොයලා බලලා තිනවා. අන්තිමට උපාධියක් නැතුවම යුනිවර්සිටි එකෙන් අයින් වෙලා. 1974 සැප්තැම්බර් වලට එප්ස්ටීන්ට වයස අවුරුදු 21යි. මේ වයසේදී ඩෝල්ටන් පාසලේ ෆිසික්ස් ඇන්ඩ් මැතමැටික්ස් ගුරුවරයා විදියට පළවෙනි රැකියාව කරන්න පටන් අරගෙන තියෙනවා.
එප්ස්ටීන් වැඩිපුරම ගැහැණු ළමයින්ට ආස කරපු ඒ අය එක්ක වැඩිපුර කතා කරපු කෙනෙක්. පාසලේ ගැහැණු දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වලා තිනවා. තැනින් තැන ගැහැණු ළමයින් එක්ක කතා කර කර ඉඳලා තිනවා. 1976 වෙනකොට එප්ස්ටීන්ගෙන් ඉගෙනගත්ත ළමයිගේ විභාගවල ලකුණු අඩුවීම, ගැහැණු ළමුන්ට ප්‍රියවීමත් සමග එල්ලූ චෝදනා එක්ක එයාට ඩෝල්ටන් පාසලෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. අයින් වෙන්න සිද්ධ වෙනව නෙමේ, එයාව අයින් කරනවා. ඊට පස්සේ එප්ස්ටීන් බියර් ස්ටර්න්ස් බැංකුව හා මූල්‍ය ව්‍යාපාරයේ CEO ඇලන් කෝට්නේ ග්‍රීන්බර්ග්ගේ දියණියට පිසික් සුගන්නලා තිනවා. මෙතනින් දියණියත් එක්ක හිතවත්කමක් ඇති කරගෙන දියණියගේ ඇඳුරුම්කම් හරහා ස්ටොක් මාකට් එකේ ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ජොබ් එකක් කරලා 1981 දී එප්ස්ටීන් එයාගේම කම්පැනි එකක් පටන් අරගෙන තිනවා. ඉන්ටර්කන්ටිනෙන්ටල් ඇසෙට්ස් ගෲප් කියලා. මේක කන්සල්ටින් ෆර්ම් එකක්. එප්ස්ටීන් එයාගේ කම්පැනි එකෙන් කරලා තියන්නේ මූල්‍ය වංචාවන්ට හසු වෙච්ච මිනිසුන්ට එයාලගේ මුදල් ආපහු ගන්න උදව් කරන එක. එයා ඒකට මුදලක් අය කරනවා. හැබැයි අපිට පේන්නේ එයා එහෙම කළාට එයා තවත් දෙයක් කරලා තිනවා. ඒ තමයි තවත් අයට මුදල් වංචා කරන හැටිත් එප්ස්ටීන් උගන්නලා වෙනම සල්ලි හොයලා තිනවා. මේ විදියට හොඳ වගේම හොර මගඩි කන්සල්ටින් කරපු එප්ස්ටීන් 1987 දී ටවර්ස් ෆයිනෑන්ෂල් කෝපරේෂන් එකේ කන්සල්ටන්ට් කෙනෙක් වෙනවා. මෙන්න මෙතනින් පස්සේ තමයි අපි අද කතා කරන ජෙෆ්රි එප්ස්ටීන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය පටන් ගන්නෙ. ටවර්ස් ෆයිනෑන්ෂල් කෝපරේෂන් එකේ CEO වෙන්නේ ස්ටීවන් හොෆෙන්බර්ග්. එප්ස්ටීන් හොෆෙන්බර්ග්ට පොන්සි ස්කීම් එකක් හරහා මූල්‍ය වංචාවන් කරන්න පාරක් හදලා දෙනවා. මේක FBI එකට අහු වෙලා හොෆෙන්බර්ග්ව අවුරුදු 20කට හිරේ යවනවා. හොෆෙන්බර්ග් හිරේ ඉන්න අතරතුරේදී හොෆෙන්බර්ග්ගේ දේපල සහ එප්ස්ටීන් අභිරහස් විදියට එකපාරටම අතුරුදහන් වෙනවා. හොෆෙන්බර්ග් හිරේ යන්නත් කලින් එප්ස්ටීන් මේ ටවර්ස් සමාගමෙන් කලින්ම අයින් වෙලා. අන්තිමට ටවර්ස් කම්පැනි එකේ සල්ලිත් නැහැ, පොන්සි ස්කීම් එකේ සල්ලිත් නැහැ, හොෆෙන්බර්ග්ගේ දේපලත් නැහැ. වාර්තාවලට අනුව එප්ස්ටීන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් අරගෙන ගිහින්. මෙන්න මෙතනින් තමයි එප්ස්ටීන් බිලියනපතියෙක් වෙන්න පටන් ගන්නේ. මෙන්න මේ කාලයේදී එප්ස්ටීන්ට හම්බ වෙනවා ගිලෙන් මැක්ස්වෙල් කියන කාන්තාව. ඇයගේ පියා රොබර්ට් මැක්ස්වෙල්. රොබර්ට් මැක්ස්වෙල් ඊශ්‍රායල් මොසාඩ් බුද්ධ්‍යංශයත් එක්ක සම්බන්ධතා පැවැත්තුවා කියලා වාර්තා වෙනවා. ඔන්න ඔතනින් තමයි කන්ස්පිරසි තියරිස් හැදෙන්න පටන් ගන්නේ. එප්ස්ටීන් මොසාඩ් එකට වැඩ කරා හෝ මොසාඩ් එකේ රහස් ඔත්තුකරුවෙක් කියලා. තවමත් ඒ ගැන කිසිම දෙයක් ඔප්පු වෙලා නම් නැහැ. 1991 වෙනකොට එප්ස්ටීන් ඉහළ පැලැන්තිය මිනිස්සු, දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් එක ගනුදෙනු කරන්න පටන් අරගෙන ඉවරයි. රොබර්ට් මැක්ස්වෙල් අභිරහස් විදියට මිය ගියටත් පස්සේ තමයි ගිලෙන් මැක්ස්වෙල් එප්ස්ටීන් එක්ක ඇමරිකාවේදී සම්බන්ධතාවයක් පටන් ගන්නෙ. රොබර්ට්ගේ හැඳුනුකම් නිසා ගිලෙන් මැක්ස්වෙලුත් ඉතා ඉහළ රාජ්‍ය නායකින් සහ ව්‍යාපාරිකයින් හඳුනගෙන හිටියා. මේ හරහා එප්ස්ටීන් ඒ නායකින් සහ ව්‍යාපාරිකයින් සමග හිතවත් වෙන්න ගත්තා. එප්ස්ටීන්ට උවමනාවක් තිබුණා යන එන හැම තැනකම, කරන කියන හැම දෙයකම, හම්බ වෙන හැමෝමත් එක්කම ෆොටෝ එකක් ගන්න සහ ඒ සාකච්ඡාවට අදාළ ඩොකියුමන්ට් එකක කොපි එකක් තියාගන්න. මෙන්න මේ විදියට එප්ස්ටීන්ට හම්බ වෙච්ච හැම කෙනා එක්කම ගත්ත ෆොටෝස්, ඒ අදාළ ඩොකියුමන්ට්ස් තමයි මේ එප්ස්ටීන් ෆයිල්ස් විදියට එළියට ඇවිල්ලා තියෙන්නේ. මේ ෆොටෝස්, වීඩියෝස්, ඩොකියුමන්ට්ස් ගොඩාක් ඒවා එයා හොරෙන් ගත්ත ඒවා. දැනුවත්ව අරන් තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. එප්ස්ටීන් සල්ලි හම්බ කරපු තවත් විදියක් තමයි බ්ලැක්මේල් සිස්ටම් එක. බලවත් දේශපාලඥයින්, බිලියනපතියන්, රාජකීය පවුල්වල සමාජිකයින්, ගායක ගායිකාවන්, නළු නිළියන්, ව්‍යාපාරිකයින්ව ප්‍රයිවට් ජෙට්ස් වලින් එයාගේ දූපතට අරගෙන ඇවිල්ලා එයාලට අසීමිත නිදහසක්, පාටි ටයිප් සෙලිබ්‍රේෂන් එකක් දීලා තියෙනවා. මෙන්න මෙතනදී සමහර අය පොඩි ගැහැණු දරුවන්ව ඔවුන්ගේ අවශ්‍යතාවයට ලබාගත්ත කියලත් සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඒ එළියට ආපු ලිපිගොනුවල ෆොටෝස් වල ළමා අපචාර සිද්ධ වුණා කියලා කියන්න සාක්ෂි නැහැ. හැබැයි පැහැදිලිවම බාල වයස්කාර ගැහැණු දරුවන්ව මේ දූපතට ගෙනහැල්ලා තිනවා. මෙන්න මේ හැම දෙම හොරෙන් ෆොටෝ ගහලා වීඩියෝ කරලා ළඟ තියාගෙන පස්සේ ඒව හරහා බ්ලැක්මේල් කරලා උදව් සහ සල්ලි අරගෙන තියනවා වෙන්නත් පුළුවන්. එප්ස්ටීන් කිව්වේ එයා ඉතා ධනවත් පුද්ගලයින්ට ටැක්ස් ප්ලෑනින් සහ වෙල්ත් මැනේජ්මන්ට් කරන්න උදව් කරලා සල්ලි හෙව්වා කියලා. ඒත් එහෙම කරපු ක්ලයන්ට්ස් ලිස්ට් එකක් නැහැ, හරියාකාර කම්පැනි එකක් නැහැ.
ඔයා මෙහෙම හිතන්නකො ඔයාට ඕන වෙනවා ඉතා ධනවත් දේශපාලන නායකයෙක්ව මුණ ගැහෙන්න. එතකොට ඔයාට කරන්න තියෙන්නේ එප්ස්ටීන්ට කියන්න. එතකොට එයා ගාව තියෙන කන්ටැක්ස් වලින් එයා ඔයාට අදාළ පුද්ගලයාව මුණ ගස්සනවා. එප්ස්ටීන් මෙතනින් ගානක් අරගෙන ඒ දෙන්න එක්කම ෆොටෝ ගහලා දෙන්න එක්කම හිතවත් වෙනවා. එහෙම අරගෙන මේ අලුත් හිතවතාව තවත් ඉහළ පෙළේ කෙනෙක්ට අඳුන්නලා දෙනවා. මෙන්න මේ විදියට ලෝකයේ එලිට් එකේ ඉන්න අයට අවශ්‍ය දේ කරලා දීලා මුදල් වලින් විතරක් නෙමෙයි මිනිස් ගනුදෙනු හරහාත් ගෙවීම් සිද්ධ කරලා තිනවා. එප්ස්ටීන්ට ලිටල් සේන්ට් ජේම්ස් අයිලන්ඩ් කියලා දූපතක් තියෙනවා. US වර්ජින් අයිලන්ඩ්ස් වල. එයා ඒක 1998 දී ඇමරිකානු ඩොලර් මිලියන 7කට හෝ 8කට මිලදී අරගෙන තිනවා. මේ දූපතේ අතිවිශාල මැන්ෂන් එකක් මන්දිරයක් තියෙනවා. ස්විමින් පූල්ස් 4ක්, කොටේජස් 7ක් සහ හරි අමුතු ගොඩ නැගිල්ලකුත් තිනවා. මේ තියෙන්නේ එක. මේක නිල් පාටින් සහ සුදු පාටින් තමයි පාට කරලා තින්නේ. දොරක් හෙම තියෙනවා. හැබැයි මේ දොර මවාපෑමක්. මේක බොරුවක්. ඇත්තටම එතන දොරක් නැහැ. මේ ගොඩ නැගිල්ලට ඇතුල් වෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි ප්‍රධාන මන්දිරේ ඉඳලා තියෙන උමන් මාර්ගය හරහා. හොරයා බොරුවක් නැත්තම් උමන් මාර්ග අවශ්‍ය වෙන්නේ නැහැනේ. කන්ස්පිරසි තියරිස් වලට අනුව එප්ස්ටීන් යක්ෂයා අදහන්න පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ ගොඩ නැගිල්ල. සමහර අය කියනවා යක්ෂයා අදහන්න මිනිස්සුන්ව පොඩි දරුවන්ව කාන්තාවන්ව මේක ඇතුළේදී බිලි දුන්නා කියලා. ඒත් ඒවට තවමත් සාක්ෂි හම්බ වෙලා නැහැ. ඒත් මේ ගොඩනැගිල්ල හරි අමුතු গুপ্ত එකක්. ඒක ඇත්තටම මොන වගේ දෙයකට පාවිච්චි කරාද කියලා අපි තවමත් දන්නේ නැහැ. මන්දිරයේ පාටිස් තියනකොට කාට හරි කාන්තාවක් එක තනි වෙන්න ඕන නම් ඒවට වෙනම කොටේජස් හදලා තිබිලා තිනවා. ලෝකයේ ඉහළ පෙළේ නායකින්ට, විද්වතුන්ට, රජපෞල්වල සමාජිකයින්ට ප්‍රසිද්ධියේ හෝ තමන්ගේ රටේදී පෞද්ගලිකව හෝ කරන්න බැරි දේවල් එප්ස්ටීන්ගේ මන්දිරයේදී කරගෙන තිනවා. දැන් මේ එලියට දාපු එප්ස්ටීන් ෆයිල්ස් වල එප්ස්ටීන්ගේ ප්‍රයිවට් ජෙට්ස්, ඒ කියන්නේ ලොලිටා එක්ස්ප්‍රස් එකේ දූපතට ගමන් ගත්ත අයගේ නම් ලිස්ට් එකක් එලියට ඇවිල්ලා තිනවා. ඒ අතර හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්, බ්‍රිතාන්‍ය රජපෞලේ සමාජිකයෙක් වන ප්‍රින්ස් ඇන්ඩ්‍රියු, විද්‍යාඥයින්, ප්‍රධාන විධායක නිලධාරීන්, නීතිඥවරුන් සහ නිරූපිකාවන් විශාල ප්‍රමාණයකින් නම් තියෙනවා. එප්ස්ටීන්ට නිව්යෝක් වල විශාල මන්දිරයක් තියෙනවා තට්ටු 7ක. මෙතෙන්ට තමයි වැඩිපුරම බාල වයස්කාර ගැහැණු ළමයිව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ෆ්ලොරයිඩා පාම් බීච් වල මන්දිරය 2005 පොලිස් කේස් එක පටන් ගන්නේ මෙන්න මෙතනදී. ලිටල් සේන්ට් ජේම්ස් අයිලන්ඩ් එක. මේකේ විශාල මන්දිරයක්, කොටේජස්, හෙලිපෑඩ්, පූල්ස්, ප්‍රයිවට් ජෙට්ස් පවා තිබුණා. ගොඩක් රහස් දේවල් සිද්ධ වුණා නම් සිද්ධ වුණේ මෙන්න මේ දූපතේ. තව ෆ්‍රාන්ස් වල පැරිසියේ ඇපාර්ට්මන්ට් එකක් තියෙනවා. යුරෝපියන් බාල වයස්කාර ගැහැණු ළමයිව ගෙන්නගෙන තියෙන්නේ මෙන්න මේකට. නිව් මෙක්සිකෝ වල අක්කර 10000ක ගොයුපලක් එක්ක ප්‍රයිවට් ගුවන් පතයක් තිබිලා තියෙනවා. තව ග්‍රේට් සේන්ට් ජේම්ස් දූපත. මේකත් ලිටල් සේන්ට් ජේම්ස් දූපතට ළඟින් පිහිටලා තියෙන දූපතක්. 2016 දී මේකත් මිලදී අරගෙන තියෙනවා. එප්ස්ටීන් මේ හැම මන්දිරයකටම යනකොට අලුත් ගැහැණු ළමෙක් එයාට අවශ්‍ය වෙලා තිනවා. ඒ ළමයිව ගෙන්නලා තින්නේ ගිලෙන් මැක්ස්වෙල් හරහා. ගිලෙන් මැක්ස්වෙල් තමයි එප්ස්ටීන්ට අවශ්‍ය ගැහැණු ළමයිව ප්‍රධාන වශයෙන්ම සපයපු කෙනා. 2005 දී එප්ස්ටීන්ව පොලිසියට අහුවෙනවා. අහුවෙනවා කියන්නේ එයාට විරුද්ධව දාන පැමිණිල්ලක් නිසා එප්ස්ටීන්ව අත්අඩංගුවට ගන්නවා. 2005 දී වයස අවුරුදු 14ක ගැහැණු දරුවෙකුගේ දෙමව්පියන් පාම් බීච් පොලිසියට ගිහිල්ලා එප්ස්ටීන්ට විරුද්ධව පැමිණිල්ලක් දාලා. ඒ ළමයා කියන විදියට එප්ස්ටීන් මේ ළමයාව එයාගේ ගෙදරට ගෙන්නලා නිරුවත් වෙන්න කියලා තව ලිංගික ක්‍රියාකාරකම් වල යොදවන්නත් උත්සාහ කරවලා තියෙනවා. පොලිසිය මේ ගැන හොයාගෙන යද්දි දැනගන්නවා තවත් වයස අවුරුදු 13ත් 17ත් අතර ගැහැණු දරුවන් 20ත් 40ත් අතර ප්‍රමාණයකට මේ විදියට තෙරපිවරියන් විදියට එන්න කියලා පොඩි මුදලක් දීලා ඊට පස්සේ ලිංගික ක්‍රියාකාරකම් වල යොදව ගන්න හදලා තියෙනවා කියලා. ගිලෙන් මැක්ස්වෙල් මේ වැඩේ කරලා තින්නේ ඉතා සූක්ෂමව. ගොඩක් වෙලාවට කාත් කවුරුවත් නැති මොකක් හරි දෙයක් කරලා එදිනෙදා ජීවිතේ ගැට ගහගන්න කීයක් හරි හොයන දුප්පත් වයස අවුරුදු 13ත් 17ත් අතර ගැහැණු ළමයිව තමයි මේ වැඩේට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. 2005 දී මේ ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබුණට ඊටත් කලින් තවත් පැමිණිල්ලක් එප්ස්ටීන්ට විරුද්ධව ලැබිලා තිබුණා. ඒ තමයි 1996 දී මාරියා ෆාර්මර් කරපු පැමිණිල්ල. 1995ත් 1996ත් අතර කාලයේදී එප්ස්ටීන්ට අයිති නිව්යෝක් මන්දිරයේ මෙයා චිත්‍ර ඇඳලා තිනවා. ඒ වෙනකොට එයාට වයස අවුරුදු 26යි.
මරියා ෆාම කියන විදියට එප්ස්ටීන් සහ ගිලෙන් මැක්සෙල් එකතු වෙලා ඇයට ලිංගික හිරිහැර කරලා. ඊට අමතරව ඇයගේ වයස අවුරුදු 15ක් හැවිරිදි සොයුරියකටත් මේ අය හිරිහැර කරන්න උත්සාහ කිරීමක් කරලා තියෙනවා. මරියා ෆාම මේ ගැන NYPD සහ FBI දෙකටම ලිඛිතව පැමිණිලි කරලා. එතකොට එප්ස්ටීන්ට විරුද්ධව මුලින්ම නීති මාර්ගයට ගියේ මරියා ෆාම. එහෙනම් ඇයි මුල්ම කේස් එක විදියට 2005 කරපු පැමිණිල්ල සලකන්නේ? ඒකට හේතුව තමයි මරියා ෆාමගේ කම්ප්ලේන් එකට හරියාකාර ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා නැහැ. ඒකටත් හේතුව තමයි ඒ වෙනකොට එප්ස්ටීන්ට තිබුණ පවර්ෆුල් කනෙක්ෂන්. ඒක එහෙන්මම යට ගිහින්. අන්න ඒ නිසා පළවෙනි ඔෆිෂියල් කම්ප්ලේන් එක වෙන්නේ 2005 පාම් බීච් පොලිස් ස්ටේෂන් එකට ආපු කම්ප්ලේන් එක. මෙන්න මේ කාලයේදී වැනිටි ෆෙයා කියන මැගසින් එකට අවශ්‍ය වෙනවා එප්ස්ටීන්ගේ දියුණුව ගැන ආටිකල් එකක් කරන්න. මේක කරන්න හම්බ වෙන්නේ විකි වෝඩ් කියලා රිපෝටර් කෙනෙක්ට. මේ ගැන හොයාගෙන යනකොට විකීට හම්බ වෙලා තියෙනවා මරියා ෆාමව. ආටිකල් එකට මරියාගේ කතාවත් අරගෙන ඊළඟට එප්ස්ටීන්ට කතා කරලා එයාගේ කතාවත් රිපෝටර් ආටිකල් එකට එකතු කරගෙන. ඒත් එප්ස්ටීන් මරියාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එප්ස්ටීන් කොහොම හරි එයාගේ කන්ටැක්ට් හරහා වැනිටි ෆෙයා මැගසින් එකේ ප්‍රධාන කතෘව මුණ ගැහිලා හෝ කතා කරලා එයාට අවශ්‍ය විදියට ආටිකල් එක වෙනස් කරලා තිනවා. ඒකෙන් මරියා ෆාමගේ ප්‍රකාශය අයින් කරලා. මෙන්න මෙතනින් තමයි රිපෝටර්ස්ලට සහ මීඩියා වලට එප්ස්ටීන් ගැන හොයන්න උවමනාවක් ඇති වෙන්නේ. වැනිටි ෆෙයා මැගසින් එකේ සිද්ධියක් 2005 පාම් බීච් පොලිසියට ලැබුණු පැමිණිල්ලත් එක්ක එප්ස්ටීන්ට විරුද්ධව නඩුවක් ගොනු වෙනවා. 2008දී බාලවයස්කාර ගැහැණු දරුවන්ව අපයෝජනය කිරීම කියන වරදට අහුනත් බාලවයස්කාර ගැහැණු ළමයෙක්ව ජාවාරම් කරා කියලා එයා වැරද්ද පිළිඅරගෙන දඬුවම ලිහිල් කරගෙන කමියුනිටි සර්විස් වගේ දේවල් කරලා දඬුවමෙන් නිදහස් වෙනවා. මෙන්න මේ තත්ත්වය දැනගෙනත් ඉහළ නිලධාරීන් දේශපාලඥයින් ව්‍යාපාරිකින් එප්ස්ටීන් එක ගනුදෙනු කරලා තිනවා. එප්ස්ටීන් ඒ අයත් එක්ක ගනුදෙනු කරේ හිතවත්කම් පැවැත්වුවේ පාටිස් දැම්මේ උදව් පදව් කළේ කාගේ ඌමනාවකටද? එප්ස්ටීන් කාටද වැඩ කළේ? මේ මිනිසුන්ව දූපතට ගෙනහැල්ලා බාලවයස්කාර ගැහැණු ළමයිව දීලා ෆොටෝස් ගත්තේ ඇයි? ඒවා ගනිද්දි මේ අය ඒවට විරුද්ධ වුණේ නැත්තේ ඇයි? මේ ෆොටෝස් වීඩියෝස් තියාගෙන දානපතියන්න බ්ලැක්මේල් කළාද? එහෙම කළා නම් කාගේ ඌමනාවකටද? ඇත්තටම එප්ස්ටීන් මේ මිනිස්සුන්ව එයාගේ මන්දිරවලට ගෙනහැල්ලා අවශ්‍ය දේවල් දීලා සල්ලි හම්බ කළාද? ඒ දේවල් ප්‍රයෝජනයට අරගෙන තවත් තැනකට විකුණුවද? එප්ස්ටීන් මොකද්ද කරේ කියලා ඇත්තටම පැහැදිලි සඳහනක් තොරතුරක් නැහැ. කන්ස්පිරසි තියරිස් තියෙනවා ඊශ්‍රායල් මොසාඩ් එක එප්ස්ටීන් හරහා තොරතුරු ලබා ගත්තා කියලා. තව බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ එක්ක වැඩ කරා කියලා. මේ ගැන කියන්නේ කවුරුවත් නෙමේ රුසියානු ඔත්තු සේවය. කන්ස්පිරසි තියරිස් වලට අනුව ගොඩාක් දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි එප්ස්ටීන් එයාගේ දූපතේ අර গুপ্ত ගොඩනැගිල්ල ඇතුළේදී එයා අදහන දෙවියන්ට බිලි පූජා කරන මිනිස්සුන්ව ඝාතනය කරා කියන එක. ඒ කතාවටම ජොයින් වෙච්ච තව දෙයක් තමයි එප්ස්ටීන් මේ බිලි පූජා තියන්නේ මිනි මස් ටික කෑම සපයන ආයතනවලට ලබා දෙන්න කියලා. මේ ගැන ඔයාට ඕනනම් හොයලා බලන්න පුළුවන්. ලෝකේ ඉතා ප්‍රසිද්ධ නම ගිය කෑම කඩයක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. එප්ස්ටීන් මයිකල් ජැක්සන් එක්ක ඉන්න ෆොටෝ වගේක් එළියට ආවා. මෙන්න මෙතන පුදුම හිතෙන දේ තමයි එප්ස්ටීන් සහ මයිකල් ජැක්සන් අතර ඊමේල් හුවමාරු වෙලා තියෙනවා 2013 දී. ඒත් මයිකල් ජැක්සන් මිය ගියේ 2009 දී. සමහරට මයිකල් ජැක්සන් කියලා වෙනත් පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. එප්ස්ටීන්ගේ හොර කෝඩ් එකක් වෙන්නත් පුළුවන්. ඒත් ලෝකයේ කතා වෙන ලොකු කන්ස්පිරසි තියරි එකක් තමයි මයිකල් ජැක්සන් මිය ගියේ නැහැ කියන එක. මේ ගැන මුළු ලෝකෙම පිස්සුවෙන් වගේ කතා කරනවා. ජස්ටින් බීබර්ගේ යමි සින්දුව එප්ස්ටීන් ෆයිල් එක සම්බන්ධයක් තියෙනවා කියලා පිරිසක් කියනවා. මොකද එප්ස්ටීන් ෆයිල්ස් වලත් යමි කියන වචනය 300කට වැඩි ප්‍රමාණයක් කතා බහට ලක් වෙලා තිනවා. මේකට පොඩි දරුවන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා තමයි මේ අය කියන්නේ. මේ ගැන YouTube එකේ මෙතනින් එහාට මේ තත්ත්වය ගැන කතා කරන්න අමාරුයි. ඔයාලට පුළුවන් මේ තොරතුරු Google search කරලා බලන්න. බාල වයස්කාර ගැහැණු දරුවන් අපයෝජනය කරපු, ජාවාරම් කරපු, මූල්‍යමය වංචාවන් කරපු මහා ධන කුවේරයන්ට අවශ්‍ය නීති විරෝධී දේවල් ලබා දුන්න කෙනෙක් තමයි එප්ස්ටීන් කියලා කියන්නේ.
2019දී ජෙෆ්‍රි එප්ස්ටීන්ව NYPD එක සහ FBI එකෙන් අත්අඩංගුවට ගන්නවා. සෙක්ස් ට්‍රැෆිකින් of minors කියන චෝදනාව යාට එල්ල වෙනවා. එයාට ලැබෙන්න තිබුණු දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්. නඩුව යන අතරවාරයේදී නිව්යෝක් මෙට්‍රොපොලිටන් කරෙක්ෂනල් සෙන්ටර් එකේදී අභිරහස් විදියට එප්ස්ටීන් මිය යනවා. එප්ස්ටීන් සෙල් එක ඇතුලේ ගෙල වැලදාගෙන සිය දිවි හානි කරගෙන තිබුණා. මේක අභිරහසක් වෙන්නේ පැය භාගෙන් භාගයට එප්ස්ටීන්ගේ සෙල් එක චෙක් කරන ගාර්ඩ්ස්ලා පැය දෙකකට එතන ඉඳලා නැහැ. CCTV ක්‍රියා විරහිත වෙලා. එප්ස්ටීන් උසාවියේදී තවත් ප්‍රබල පුද්ගලයෙක් ගැන හෙළිදරව්වක් කරන්න ලෑස්ති වෙලා ඉඳලා තියෙනවා. බෙඩ්ෂීට් එකෙන් එල්ලිලා මිය ගියාට ගෙල සිර කරලා වගේ අස්තියක් කැඩිලා තිබිලා තියෙනවා. හරියට නිකන් ඝාතනය කරලා එල්ලුවා වගේ එකක්. ලෝක ධනවතුන්ගේ ප්‍රබලයින්ගේ තොරතුරු වැරදි වැඩ එලියට එයි කියලා කවුරු හරි කෙනෙක් විසින් හෝ කණ්ඩායමක් විසින් එප්ස්ටීන්ව ඝාතනය කරා වෙන්නත් පුළුවන්. අන්තිමට අභිරහස් ගොඩක් ඉතුරු කරලා ජෙෆ්රි එප්ස්ටීන් මිය යනවා. එප්ස්ටීන් නිසා අසරණ වෙච්ච කාන්තාවන්ගේ ප්‍රකාශ, තව ෆයිල්ස් වල තොරතුරු, කන්ස්පිරසි තියරීස් ගැන තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.